හෙලෝ ට්‍රේඩර්ස් කොහමද ඔයාලට? ඔයාලා අද එකතු වෙලා ඉන්නේ ට්‍රේඩින් ගැන ෆ්‍රී කියලා දෙන පාඨමාලාවේ 7 වෙනි දවසත් එක්ක. ඉතින් ගොඩ දවසකින් වීඩියෝ එකක් කරන්න බැරි වුණා තිබ්බ වැඩත් එක්ක. කාට හරි කලින් වීඩියෝ බලන්න බැරුණා නම් මම වෙනම ප්ලේලිස්ට් එකක් හදලා තියෙන YouTube එකේ ඔයාලා ගිහිල්ලා ඒ වීඩියෝ ටික බලන්න. මැදදී නම් මේක බලන්න යන්න එපා. ඒ වීඩියෝ හයත් බලලා එන්න. අද කියලා දෙන්න යන ඔයාලට ස්පොට් ට්‍රේඩින් and ෆියුචර් ට්‍රේඩින් ගැන වෙනම ඔයාලට මේ ට්‍රේඩින් ගැන ලියා ගන්න වෙනම පොතක් තියෙනවා නම් හොඳයි. ඒ කියන්නේ මේක පටන් ගත්ත දවසේ නම් එහෙම තිබ්බා නම් එහෙම මොනාර නෝට් එකක් දාගත්තා ඉන්නවා නම් හොඳයි. එහෙම තිබ්බේ නැත්නම් අද ඉනම් හරිය පොතක් ගන්න. ඒ කියන්නේ මේ කියලා දෙන දේවල් ගොඩක් වටිනවා. ඒ හින්දා ඔයාලා මේවා ලියා ගන්න ඕනේ. ඔයාලා මේ වීඩියෝ එක බලන වෙලාවේ මේක මතක් වුණාට ආයේ පස්සේ දවසේ ඔයාලා බලද්දී අමතක වෙන්න පුළුවන්. හැමෝම ඒ හින්දා මොකක් හරි පොතක් කොලයක් හරි ගන්න. ඔයාලට කලින් වීඩියෝ වල කියන්න බැරි වුණ දෙයක් තිබ්බා. ඒකට මම ආයෙ ලෙසන් එකක් දානවාද කියලා හිතලා ඒ විදිය පොඩි දෙයක් මේ වීඩියෝ එකට සම්බන්ධ කරලා කියනවා කියලා හිතුවා. ඒ කියන්නේ දැන් ඔයාලා දන්නවා මේ බිට්කොයින් එතේරියම් වගේ මේ විදිහේ කොයින් තියෙනවා. මේ කොයින් එක්ස්චේන්ජ් කරගන්න ඒ කියන්නේ අපිට සම්මත මුදල් ඒකකයක් තියෙන්න බෑ. දැන් ඔයාලා හිතන්නකො ඔන්න වෙලද පොලේ තියෙනවා අල, තක්කාලි, කෝප්, පිගම් ඔය විදිහේ එක දේවල් තියෙනවා බාන්න. ඔයාලා මේවා හිතන්නකො මේවා තමයි එක එක කොයින්. හරිද? අපි දැන් මේවා අතර ගනුදෙනු කරන්න රුපියල් කියලා ඔන්න ලංකාවේ සම්මත මුදල් ඒකකයක් භාවිතා කරනවා. දැන් මේ රුපියල් සල්ලි දීලා මුදල් දීලා රුපියල් 1000ක් දීලා උන් කෝප් කරනවා. රුපියල් 500ක් දීලා මෙන්න මේ විදිහට අපි බාන්න අතර හෝමාරු කරන්න මුදල් යොදා ගන්න මේ රුපියල් කියන මුදල්. මේක සම්මත ඒකකයක්. මෙන්න මේ විදිහට කොයින් අතර ගනුදෙනු කරන්න ස්ටේබල් කරන්සි එකක් තියෙනවා. මෙන්න මේකට තමයි ඩොලර් කියන්නේ. මට ඒ කලින් වීඩියෝ වල කියන්න බැරි වුණා. ඒකට මම වෙනම ලෙසන් එකක් දාලා දීර්ඝව කරන්නත් හිටියේ. මං හිතනවා මේ දුන්න ඩීටේල්ස් ටික ඔයාලට ඇති වෙයි කියලා. හරි මෙන්න මේවා තමයි එතකොට අපි ස්ටේබල් කරන්සි කියලා හඳුන්වන්නේ. හරි අද ඒක ටොපික් එක මේක නෙවෙයි ස්පොට් ට්‍රේඩින් ෆියුචර් ට්‍රේඩින්. මම ඔයාලට නෝට් එකක් දාගන්න ඕනිවා වෙනම කියන්නේ. මම ලෙසන් එක කරගෙන යද්දී ඔයාලට ඕනිවා ඔයාලා නෝට් ඩවුන් කරගන්න. අපි ඉස්සෙල්ලාම නිකන් බලමු ස්පොට් ට්‍රේඩින් කියන්නේ මොකද්ද ෆියුචර් ට්‍රේඩින් කියන්නේ මොකද්ද කියලා. හරි ස්පොට් ට්‍රේඩින් කියන්නේ කොයින් එකක් ඒ කියන්නේ අපි කොයින් එක මොකක් හරි බයි කරලා ඔයාලගේ වොලට් එකේ තියාගෙන ඒකේ මිල වැඩි වුණාම සෙල් කරනවා. ඒ කියන්නේ අපි මිල අඩුවෙන් මොනවා හරි දෙයක් මිල දීගෙන මිල වැඩි වෙනකන් ඉඳලා මිල වැඩි වුණාට පස්සේ අපි ඒ දේ සෙල් කරලා දානවා. මෙන්න මේකට තමයි ස්පොට් ට්‍රේඩින් කියන්නේ. ෆියුචර් ට්‍රේඩින් කියන එක ගත්තොත් එහෙම මේකට ලොකෝටම බලපාන්නේ ප්‍රයිස් මූවමන්ට් එක. ඒ කියන්නේ ප්‍රයිස් මූවමන්ට් එකත් එක්ක තමයි අපි ට්‍රේඩ් කරන්නේ. ඒ කියන්නේ මේකේ තියෙන වෙනස තමයි අපිට ඩවුන් ට්‍රෙන්ඩ් එක ට්‍රේඩ් ගන්නත් පුළුවන්, අප් ට්‍රෙන්ඩ් එක ට්‍රේඩ් ගන්නත් පුළුවන්. මම මේ කලින් ඒ කියන්නේ මම මේ වීඩියෝ එකට ඕන ටික හදලා නැහැ. ඒ කියන්නේ මම ඔයාලට උගන්වන්නේ අනින් ගමම ඕන ටික නෝට් ඩවුන් කරගන්න දෙන්න. හරි මුලින්ම අපි කතා කරමු ස්පොට් ට්‍රේඩින් ගැන. ඔයාලා මම මේ කියන දේවල් නෝට් එකක් දාගන්න. ස්පොට් ට්‍රේඩින් වල සරලම වෙන්නේ අපි අඩු මිලකින් යම් දෙයක් අරගෙන මිල වැඩි වුණාට පස්සේ ඒක විකුණලා දානවා. මෙන්න මේ විදිය දෙයක් තමයි ස්පොට් ට්‍රේඩින් වලදී වෙන්නේ. ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ ඔයාලා මේ හිතන්නකෝ මේ BTC chart එක. BTC එන්න මෙතනදී මම මේ එක්සැම්පල් එක කියන්නේ ඩොලර් 10කට තියෙනවා BTC. මෙන්න මෙතනදී ටික ඔයා මෙන්න මේ BTC මේ ඩොලර් 10ට තියෙද්දි මිලදී ගන්නවා. ඊට පස්සේ ටික දවසක් යද්දි මාකට් එක මෙහෙම ගිහිල්ලා BTC නැත්නම් බිට්කොයින් වල මිල ඩොලර් 30කට එනවා. එතකොට ඔයා කරන්නේ මේ ඩොලර් 10කට ගත්ත බිට්කොයින් එක. ඒ කියන්නේ බිට්කොයින් එකක මිල තමයි මේ ඩොලර් 10ක් කියලා මම කියන්නේ මෙතන. මේ ඩොලර් 10කට ගත්ත බිට්කොයින් එක දැන් වෙද්දි මිල තියෙනවා ඩොලර් 30ක් වෙලා. එතකොට ඔයා මේ 10ට ගත්ත එක මෙන්න මෙතන 30 වුණාට පස්සේ විකුණනවා. එතකොට ඔයාට මෙතන ලාභය තියෙනවා ඩොලර් 20ක ලාභයක් තියෙනවා. මෙන්න මේ දේ තමයි සරලවම ස්පොට් ට්‍රේඩින් වලදී වෙන්නේ. ඒ කියන්නේ බිට්කොයින් තියනවා. මේ බිට්කොයින් අපි අඩු මිලකදී මිලදී අරගෙන අපේ වොලට් එක තියෙනවානේ. අපේ වොලට් එකට දාගෙන අපි තියාගන්නවා. මේ බිට්කොයින් ටික අපේ වොලට් එකේ හෝල්ඩ් කරලා තියාගෙන ඉන්නවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මිල මෙන්න මේ විදිහට වැඩි වුණාට පස්සේ අපි මේ බිට්කොයින් ටික සෙල් කරලා දානවා. මෙන්න මේ දේ තමයි සරලම ස්පොට් ට්‍රේඩින් වලදී අපි කරන්නේ. හරි අපි දැන් එක්සැම්පල් එකක් කරන් බලමු මේ ස්පොට් ට්‍රේඩින් වෙන විදිය. ඔයා හිතන්න ඔයාගේ කැපිටල් එක තියෙනවා ඩොලර් 100ක්. ඩොලර් 100ක් කැපිටල් එකක් ඔයාට තියෙනවා. ඩොලර් 100ක් කැපිටල් එකක් ඔයාට තියෙනවා. ඔයා දැන් මේ ඩොලර් 100ම දාලා එතේරියම් බයි කරන්න තමයි හදන්නේ. එතේරියම් එකක මිල
එතේරියම් එකක මිල අපි හිතමු එතේරියම් එකක් ඩොලර් 2000ට යනවා කියලා. එතේරියම් එකක වටිනාකම ඩොලර් 2000. එතේරියම් එකක වටිනාකම ඩොලර් 2000කට යනවා. ඔයා එතකොට ඔයා කැපිටල් එකේ තියෙන ඩොලර් 100ක් මේ ඩොලර් 100 දාලා එතේරියම් බයි කරන්න තමයි යන්නේ. එතකොට එතේරියම් එකක වටිනාකම තමයි ඩොලර් 2000. එතකොට ඔයාලට හම්බෙන්නේ දැන් මේ එතේරියම් කියන්නකෝ ඔයා ගාව තියෙන්නේ ඩොලර් 100ක් නම් මේ එතේරියම් එකේ මෙන්න පොඩි කෑල්ලක් නේද ඔයාලට හම්බෙන්නේ. මෙන්න මේ විදිහ පොඩි කෑල්ලක් තමයි ඔයාලට ගන්න වෙන්නේ. කියන්නේ මුළු කොයින් එකම මේ මුළු කොයින් එකම ඔයාලට මිලදී ගන්න නම් ඔයාලට ඕනි වෙනවා ඩොලර් 2000. ඔයාලට ඩොලර් 2000ක් නැති හින්දා මෙතන අපිට හම්බෙන්නේ මේ එතේරියම් එකකින් පුංචි කෑල්ලක්. හරි අපි ඊට පස්සේ බලමු අපිට දැන් මේ ඩොලර් 100න් එතේරියම් කොච්චරක් මිලදී ගන්න පුළුවන්ද කියලා. හරි අපිට එතකොට මිලදී ගන්න පුළුවන් යනවා එතේරියම් 0.05ක්. අපි මේ මිලදී ගන්න මේ මෙතන තියෙන්නේ එතේරියම්. ඒ කියන්නේ මේ එතේරියම් 0.05 සමාන වෙනවා ඩොලර් 100කට. ඩොලර් 100ක මෙන්න මේ විදිහට එතේරියම් තමයි දැන් මෙතන තියෙන්නේ. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ටික කාලයක් යද්දි මාකට් එකේ ප්‍රයිස් එක වැඩි වෙනවා. ඒ කියන්නේ එතේරියම් වල ප්‍රයිස් එක වැඩි වෙනවා. එතේරියම් වල ප්‍රයිස් එක අපි හිතමු ඩොලර් 2300කට වැඩි වෙනවා කියලා. ඔන්න එතේරියම් වල ප්‍රයිස් එක ඩොලර් 2300කට වැඩි වෙනවා. මාකට් එක ඇනලයිස් කරලා බැලුවට පස්සේ එතේරියම් වල දැන් ආයෙ ඩම්පයක් තමයි තියෙන්නේ, පහළට වැටෙන්න තමයි තියෙන්නේ. ඒ හින්දා ඔයාලා මේ එතේරියම් ටික සෙල් කරගන්න. එතකොට ඔයා ගාව මේ දැන් තියෙන 0.05 එතේරියම් ටික ඔයාලා ඩොලර් 2300ක එතේරියම් දැන් ඒ කියන්නේ ගත්ත මිලට වැඩිය මෙතන වටිනාකම වැඩි වෙලානේ තියෙන්නේ. මෙන්න මේ මිල යටතේ විකුණ ගන්න. එතකොට ඔයාලට හම්බෙනවා ඩොලර් 2300. මෙන්න මේ විදිහට ඔයාලට හම්බෙනවා ඩොලර් 2300. හරි අපි දැන් මේක හදලා බලමු අපිට කොච්චර ලාභයක් මේකෙන් එනවද කියලා. ඩොලර් 2300 මම වැඩි කරනවා 0.05. මේ මොනවාද? එතේරියම්. හරි අපිට එතකොට පිළිතුර වශයෙන් ලැබෙනවා 115. මේ මොනවාද? මේ 115 හම්බෙන්නේ අපිට ඩොලර් 115ක් තමයි මෙතන හම්බෙන්නේ. හරි එතකොට අපි මේ ඩොලර් 115 හොයන්න අපි ට්‍රේඩ් එකට දාලා තියෙන්නේ ඩොලර් 100යි. ඩොලර් 100ක් දාලා අපි එතේරියම් මිලදී අරගෙන මිල වැඩි වුණාට පස්සේ එතේරියම් ටික අපි සෙල් කරා. එතකොට අපිට දැන් හම්බෙලා තියෙනවා ඩොලර් 115. එතකොට අපේ දැන් ලාභය හොයන්න අපි 115න් 100ක් අඩු කරනවා. එතකොට අපේ ලාභයේ විදියට එනවා මෙතන ඩොලර් 15. මේ තුන හැමෝටම තේරෙන්නේ නැති කියලා ස්පොට් ට්‍රේඩින් වලදී සරලම වෙන්නේ මෙන්න මේ දේ තමයි. මෙන්න මේ විදිහේ මිලකදී ඩොලර් 2000 කියලා මෙන්න මේ විදිහේ මිලකදී එතේරියම් තිබ්බා. අපි මේ එතේරියම් ටික මෙතනින් මිලදී අරගත්තා. ඊට පස්සේ මාකට් එක මෙන්න මේ විදිහට මෙහෙම උඩට ගියා. ඒ උඩට ගිය මිල තමයි 2300. අපි මෙතනින් පහළ වෙනවා ඩම්ප් වෙනවා කියලා මාකට් එක ඩ්‍රොප් වෙනවා කියලා දැනගත්තා. ඒ හින්දා අපි මෙන්න මේ මිලෙන් මේ ගත්ත එතේරියම් ටික මෙතනින් විකුණ ගත්තා. 2300 කියන ප්‍රයිස් එකකින් විකුණ ගත්තා. මෙතන 2000ට ගත්තේ. අපි ඩොලර් 100ක් යොදලා තමයි මේ ටික ගත්තේ. ඒකට එකෙන් අපේ ලාභය අපිට තියෙනවා ඩොලර් 15. මෙන්න මේ දේ තමයි සරලම ස්පොට් ට්‍රේඩින් වලදී වෙන්නේ. හරි මෙන්න මේ විදිහම තමයි අපි දැන් මේකේ බලමු මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ඔන්න අපි දැන් මෙන්න මෙතන තියෙනවා කියන්නකො මිල. ඔන්න දැන් මේ එතේරියම් ගැනම අපි කතා කරමු. හරිද? මෙතන තියෙනවා එතේරියම් එකේ මිල 2000යි. අර විදිහට ඩොලර් 100 දාලා අපි එතකොට බයි කරනවා. බයි කරාට පස්සේ අපිට ඉස්සෙල්ලා 0.05ක් ගන්න පුළුවන් අපිට එතේරියම් ඩොලර් 100ක් දාලා. හරිද? දැන් මාකට් එක මෙන්න මේ විදිහට උඩට යන්නේ නැතුව මාකට් එක මෙන්න මේ විදිහට පහළට එනවා. දැන් ඔයා හිතන්නකෝ මාකට් එක මෙන්න මේ විදිහට ඇවිල්ලා සාමාන්‍ය ඩොලර් 100 කියන මිලටම මාකට් එක ඩ්‍රොප් වෙනවා. එන්න මේ තරම් මිලකට මාකට් එක ඩ්‍රොප් වෙනවා. හරිද? ඒ වුණාට ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේ ඩොලර් 2000ට ගත්ත එකේ ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ ඔයා කඩේට ගිහිල්ලා ගන්නවා රත්තරන් කුට්ටියක්. හරිද? මේ රත්තරන් කුට්ටියේ මිල රුපියල් 2000යි. හරිද? එකපාරම මිල බහිනවා රුපියල් 100ට.
ඒත්වට අවුලක් වෙනවා ඔයා රුපියල් 2000ට ගත්ත රත්තරන් කුට්ටිය ඔයා ගාව තියෙනවා. ඒ කියන්නේ මිල වැඩි වුණාම හරි විකුණ ගන්න කියලා ඔයාලා ගාව තිබ්බ රත්තරන් කුට්ටිය තියෙනවා. ටික කාලයක් ඇද්දී ওই විදිහට මිල වැඩි වෙලා මේක ආය රුපියල් 3000 විතර ගියාට පස්සේ ඔයාලා රත්තරන් කුට්ටිය විකුණලා දානවා. ඔයාලට තුර රිස්ක් එකක් නැහැ. පහළට කොච්චර ගියත් ඔයාලා ගාව ඔයාලා දන්නවා අර මේ කියන්නේ ගත්ත රත්තරන් කුට්ටිය ඔයාලා ගාව තියෙනවා. කවදා හරි මිල වැඩි වුණොත් විකුණන්න කියලා ඔයාලා ගාව එතන තියෙන රත්තරන් කුට්ටිය තියෙනවා. මේකෙදිත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම. දැන් ඔය Ethereum, Bitcoin, Solana මේ විදිය හොඳ කොයින් තියෙනවානේ. මෙන්න මේ විදිය කොයින් වල තමයි අපි ආයෝජනය කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අලුතින් එන සමහර ස්කෑම් ප්‍රොජෙක්ට් එනවා. හරිද? දැන් ඔයා හිතන්නකෝ අලුතින් මොකක් හරි කොයින් එකක් එනවා. ඔයා මේ කොයින් එක එන්නේ ඩොලර් 100කට කියන්නකෝ. ඔයා ඔන්න ඩොලර් 100ක්ම දාලා මේ කොයින් එක මෙතනින් බයි කරනවා පස්සේ කාලෙක උඩට යයි කියලා. සමහර කොයින් තියෙනවා මේ කොයින් මේ පහළට ගිහිල්ලා මේ කොයින් එක නැත්තරම නැති වෙලා යනවා. කියන්නේ ප්‍රොජෙක්ට් එක කැන්සල් වෙලා යනවා. ඒකට වටිනාකමක් නැති වෙනවා ඒ කොයින් එකට. මෙහෙම වුණොත් එහෙම ඔයාලා දාපු ඩොලර් 100ක් නිකම්ම මෙන්න මේ විදිහට වතුර ගියා වගේ වැඩක් තමයි වෙන්නේ. ඒ හින්දා ඔයාලා Bitcoin, Ethereum වගේ මෙන්න මේ විදිහ හොඳ කොයින් තියෙනවනේ. මෙන්න මේ හොඳ කොයින් වලට අපලා ආයෝජනය කරන්න ඕනේ. මේකෙදිත් හොඳ කොයින් තෝරගද්දී මම ඔයාලට පස්සේ දවසක ලෙසන් එකක් කරන්නම් මේ ස්පොට් ට්‍රේඩින් වල. නැත්තම් මේ වීඩියෝ එකේ අන්තිම වුණාට මම වෙලා තිබ්බොත් කියලා දෙන්න. කියන්නේ ඔයාලා මෙන්න මේ විදිහට හොඳ කොයින් තෝරගන්නත් ඕනි. ඒවා සාමාන්‍යයෙන් කියන්නේ ඔයාලගේ කැපිටල් එකත් එක්ක දරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඔයාලට ඩොලර් 100ක ඩොලර් 50ක වගේ කැපිටල් එකක් තියෙනවා නම් ඔයාලා Ethereum, Bitcoin වගේ ස්පොට් බයි කරලා හරියන්නේ. ඒක මම පැහැදිලි කරලා කියන්නම් ඊයෙන් වෙන්නේ කියලා. ඔයාලා සාමාන්‍යයෙන් ඔය චේන් ලින්ක් වගේ අන්න ඒ විදිහ කොයින් එකකට ස්පොට් බයි කරන්න යනවා නම් අන්න ඒක වඩා හොඳයි. මම මේක පැහැදිලි කරලා කියන්නම් මම එහෙම ඇයි කිව්වේ කියලා. හරි ස්පොට් ට්‍රේඩින් වලදී මෙන්න මේ දේ තමයි මාකට් එක පහළට වටනොත් වෙන්නේ ඔයාලට රිස්ක් එකක් නැහැ. ඒ කියන්නේ account එකක් liquidate වෙන්නේ නැහැ. account පිට නැති වෙන්නේ නැහැ. ඔයාලට ගාව අර ගත්ත Ethereum ටික නැත්නම් ගත්ත coin එක කවදා හරි දවසක මිල වැඩි වුණොත් විකුණ ගන්න කියලා ඔයාලා ගාව තියෙනවා. හරි. සාමාන්‍යයෙන් අලුතින්ම ට්‍රේඩින් වලට එන කෙනෙක්ට ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ දේ තමයි. ස්පොට් ට්‍රේඩින් කරන්න කියලා තමයි අලුතින් වෙන ගොඩක් දෙනෙක්ට කියන්නේ. මම ෆියුචර් ට්‍රේඩින් ගැන එක්ස්ප්ලেইন කරාට පස්සේ ඔයාලට තේරෙයි අයි අලුතින් වෙන ගොඩක් දෙනෙක්ට ස්පොට් ට්‍රේඩ් කරන්න කියන්නේ කියලා. අවසාන වශයෙන් ස්පොට් ට්‍රේඩ් වල කියන්න තියෙන්නේ මේ ස්පොට් ට්‍රේඩ් වල ප්‍රොෆිට් එක ඒ කියන්නේ හරිම ස්ලෝ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ස්පොට් ට්‍රේඩ් එකක් දාලා දවසින් දෙකෙන් එහෙම ගලවන ඒවා ගොඩක් අඩුයි. ඒ කියන්නේ ට්‍රේඩ් එක එක්සිට් වෙන. ස්පොට් ට්‍රේඩ් එක සාමාන්‍යයෙන් ගොඩක් ලොන්ග් ටර්ම් හෝල්ඩ් කරලා තියා ගන්නවා ඒ කොයින් එක. සමහර කට්ටිය අවුරුදු ගණන් මාස ගණන් මෙන්න මේ විදිහට ස්පොට් ට්‍රේඩ් කරන කට්ටිය මේ කොයින් හෝල්ඩ් කරලා තියා ගන්නවා. ඒකට ඒ කියන්නේ යාලට ප්‍රොෆිට් එක එන්නේ එයාලට ඒකට ප්‍රොෆිට් එක එන්නේ අවුරුද්දකට එකපාරක් කර ගන්න එක. ඒ හැබැයි අවුරුද්දට එකපාරක් ගන්න එක යාලා ලොකු ගාණක් ගන්නවා. රිස්ක් එකක් ගොඩක් අඩුයි. මෙන්න මේ විදිහේ දේවල් මේකේ තියෙනවා. මම වීඩියෝ එක කරගෙන යද්දී තව මොන හරි ඔයාලට මේක ගැන කියන්න ඕනි කියලා මතක් වුණොත් මම මේකේ වෙලාවට එහෙම කියන්න. මම මේ කියලා දුන්න විදිහට ඔයාලා නෝට් එකක් කියන්නේ දාගන්න. මෙන්න මේ විදිහට අඩුවෙන් බයි කරනවා. ඊට පස්සේ ඔයාලගේ වොලට් එකේ මෙන්න මේ ගත්ත ටික තියාගන්න. ඊට පස්සේ මීට වැඩි වුණාට පස්සේ මෙන්න මේ ටික සෙල් කරලා දානවා. මේකේ රිස්ක් එක ගොඩක් අඩුයි. අපි රිස්ක් එක අඩු වෙන්නේ මෙන්න මේ විදිහේ කොයින් අපි තෝරගන්න ඕනි. රිස්ක් එක වැඩි වෙන්නේ අපි මෙන්න මේ විදිහේ අලුතින් එන කොයින් මෙන්න මේ විදිහේ දේවල් තෝරගත්තොත් එහෙම මේක අපිට ප්‍රොෆිට් එක ලැබෙන්නේ හිමීට. මෙන්න මේ විදිහේ දේවල් ඔයාලා මේකේ නෝට් එකක් දාගන්න. තව කියන්න ඕනි දෙයක් තමයි ඔයාලට මේ ස්පොට් ට්‍රේඩ් කරනවා ලොකු කැපිටල් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය කියන්නේ දැනෙන්න මම නම් කියන ප්‍රොෆිට් එකක් ගන්න නම් අනිවාර්යෙන් ඩොලර් 1000ක් මෙන්න මේ විදිහේ ඩොලර් 1000 account එකක්වත් 1000ට වැඩි මෙන්න මේ විදිහේ ලොකු account එකක්වත් තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ කියන්නේ එහෙම. ඒ කියන්නේ ඔයාලට මම අර කිව්වේ මේ පොඩි කොයින් තෝරගන්න ඕනේ ලින්ක් වගේ මෙන්න මේ විදිහේ පොඩි ගානක් තියෙන කට්ටිය කියලා. අන්න එන්නේ මම එන්නේ ටික එක්ස්ප්ලেইন කරද්දී ඔයාලට තේරෙයි ඇයි මෙහෙම කියන්නේ කියලා. ඒ නැතත් මම ෆියුචර් ට්‍රේඩ් ගැන එක්ස්ප්ලেইন කරද්දී ඔයාලට තේරෙයි මේ ප්‍රොෆිට් එක මේක ස්ලෝ කියන්නේ ඇයි මේකට ලොකු කැපිටල් එකක් තියෙන්න ඕනේ කියලා තේරෙයි. හරි අපි එහෙනම් දැන් යමු ෆියුචර් රේට් පැත්තට. මේ ටික මෙන්න මේ විදිහට අයින් කරගන්නවා.
දැන්තමත් කියන ට්‍රේඩ් කරගෙන යන කට්ටියට නම් මේ ටික ටිකක් බෝරින් ඇති. ඔයාලා මේ ටික ස්කිප් කරනවා නේ. මේ ගැන දන්නවා නම් ඔයාලා වීඩියෝ එක ස්කිප් කරලා යන්න. ඒ කියන්නේ මම මේකේ කියලා දෙන්නේ මෙතනින් එහාටත් මේ ෆියුචර් රේට් ගැන කියලා දෙනවා. මේකේ තියෙන වාසි මොනවාද අපිට අවාසි මොනවාද මෙන්න මේ විදිහේ දේවල් තමයි මේ ටිකෙත් කතා කරන්නේ. වීඩියෝ එක බලනවා නම් බලන්න. ඒ කියන්නේ දන්න කෙනෙක් නම් නිකන් කාලේ කන්න එපා. මේක කියන්නේ මම මුලින් ඉදම්ම කරන් යන කෝස් එකක් හින්දා තමයි මේක මේ විදිහට කියලා දෙන්නේ. කියන්නේ දන්නේ නැති ගොඩක් කට්ටිය තමයි මේ කෝස් එක බලන්නේ. කියන්නේ මේකේ ඉස්සරහට ඔයාලා කියන්නේ මේක නැවතුව කියලා ආය දවස් ගානකින් ඇවිල්ලා පොඩ්ඩක් බලන්න මොනවද කරන්න කියලා. ඒ කියන්නේ මේක ඔයාලා දන්නේ නැති ගොඩක් දේවල් ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. SMC Elliott Malaysian SNR ICT මේ විදිහේ concept කතා කරනවා. තව මගේ ලොකු ප්ලෑන් එකක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙක්ට හරියට ස්ට්‍රැටජි එකක් බිල්ඩ් කරගන්න බෑ. මෙන්න මේකට ලොකු උදව්වක් දෙන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහදී. ඉතින් ලොකු වැඩ ටිකක් කරන්න ඉන්නවා. ඒ හින්දා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. හරි අපි යමු ෆියුචර් රේට් පැත්තට. හරි ඔයාලා මම විදිහට ටොපික් එක දාගන්න ෆියුචර් රේට් කියලා. ෆියුචර් රේට් කිව්වොත් එහෙම ගොඩක් අයගේ ට්‍රේඩින් ගමන නවතින තැනක් තමයි මෙතන. ඒ කියන්නේ account පිටින් ලොස් කරගන්න ගන්න මේ ෆියුචර් රේට් ගන්න විල්ල තමයි. හරි අපි කතා කරමු ෆියුචර් රේට් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ ෆියුචර් රේට් වලදී අපි අර කිව්වා වගේ කොයින් එකක් බයි කරන්නේ නැහැ. අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ විදිහට කොයින් එක පහලින් බයි කරනවා, උඩින් සෙල් කරනවා. මෙන්න මේ විදිහට කරන්නේ. මේකෙදි අපි මේ ප්‍රයිස් එකේ මූවමන්ට් එකට තමයි අපි ට්‍රේඩ් කරන්නේ. ඒ කියන්නේ ප්‍රයිස් එක අප් වෙනවා කියලා ප්‍රයිස් එක අප් වෙනවා කියලා අපි ට්‍රේඩ් එක ගන්නවා. ප්‍රයිස් එක ඩවුන් වෙනවා කියලා අපි ට්‍රේඩ් එක ගන්නවා. ප්‍රයිස් එක ආය අප් වෙනවා කියලා ගන්නවා. ඩවුන් වෙනවා කියලා. මෙන්න මේ විදිහට. ඒ කියන්නේ දැන් අපි ස්පොට් ට්‍රේඩ් කරොත් එහෙම අපිට දෙපැත්තටම ට්‍රේඩ් කරන්න බෑ. ඒ කියන්නේ පහලින් මිලදී ගත්තා උඩට ගෙනිහිල්ලා විකුණනවා. කවදාවත් උඩින් මිලදී ගන පහළට ගෙනිහිල්ලා සෙල් කරන්න බෑනේ. ඒකට මෙතන අලාභයන්නේ තියෙන්නේ. මේකෙදි අපිට ඒ කියන්නේ ප්‍රයිස් එක තමයි මේකෙදි කියන්නේ අපි ප්‍රයිස් එකේ මූවමන්ට් එක කියන්නේ ප්‍රයිස් එකේ ඩිරෙක්ෂන් එකට තමයි අපි මේක ට්‍රේඩ් එක ගන්න. දැන් මෙන්න මේ විදිහට ප්‍රයිස් එක උඩට යනවා නම් අපි මෙතන ලොන්ග් ට්‍රේඩ් කියලා මෙන්න මේ විදිහට උඩ ට්‍රේඩ් එක ගන්න. ප්‍රයිස් එක මෙන්න මේ විදිහට පහළට යනවා නම් අපි ෂෝට් ට්‍රේඩ් කියලා මෙන්න මේ විදිහට පහළ ට්‍රේඩ් එක ගන්නවා. මට මෙන්න මේක ලියන්න මේක අමාරුයි. මම මවුස් එක යූස් කරලා ලියන්නේ. මම වලට ඒ කියන්නේ ඕනිම වචන එහෙම මොනවා හරි තිබ්බොත් මම වලට ටයිප් කරලා මෙයා ලියන්න මේ විදිහට ඕනිම වචන මොනවා හරි තිබ්බොත් එහෙම මම වලට ටයිප් කරන්න. හරි මෙන්න මේ විදිහට පහළට එද්දි ගන්න ට්‍රේඩ් වලට අපි කියනවා ෂෝට් ට්‍රේඩ් කියලා. හරි ෆියුචර් ට්‍රේඩ් වල තියෙන විශේෂම දෙයක් තමයි ඉගෙන කතා කරන්න ඕනේ දෙයක් තමයි අපි මේකදී භාවිතා කරනවා ලෙවරේජ් එක. ලෙවරේජ් මං ඔයාලට මේක එක්සාම්පල් එකකින්ම පෙන්නන්නම් මෙන්න මේ විදිහට. හරි ඔයාලා හිතන්න ඒ කියන්නේ මං ඔයාලට මේක සංසන්දනය කරගන්නත් එක්ක මං ඉස්සෙල්ලා ගත්ත කැපිටල් එකම අරගෙන ඒ කියන්නේ දැන් ස්පොට් ට්‍රේඩ් වල දෙන්න මං කිව්ව මං ගාව තියෙනවා කැපිටල් එක $100 කැපිටල් එකක් තියෙනවා කියලානේ. මෙන්න මේකම යූස් කරලා ඔයාලට මම මේ ෆියුචර් රේට් පැත්තෙන් කරලා පෙන්නන්නම්. හරි ඔන්න අපි ගාව තියෙනවා කැපිටල් එක $100ක. අපි මේකට යූස් කරනවා ලෙවරේජ් කියලා දෙයක්. හරිද? මේ ලෙවරේජ් එක කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා මෙහෙම හිතන්නකෝ. ඒ කියන්නේ ලෙවරේජ් එක කියන්නේ දැන් ඔයාලා ගාව තියෙනවා $10ක්. මේ $10කින් ට්‍රේඩ් එකක් දානවා කියන්නේ එන පොඩි අගයන්නේ. ඔයාලා මේක වැඩි කරගන්න ලෙවරේජ් කියලා අගයක් ලෙවරේජ් කියලා දෙයක් යූස් කරනවා. මේ ලෙවරේජ් කියන එකෙන් වෙන්නේ ඔයාලා ගාව තියෙන මුදල ඒ කියන්නේ වැඩි කරගන්න 2 ගුණ 3 ගුණ 3 ගුණ මෙන්න මේ විදිහට කරගන්න පුළුවන්. දැන් මම ඔයාලා හිතන්නකෝ මම 10ක ලෙවරේජ් එකක් යූස් කරනවා. ලෙවරේජ් 10ක් යූස් කරනවා කියලා හිතන්නකෝ. එතකොට ඔයාලගේ
කැපිටල් එක ඇත්තටම කියන්නේ ට්‍රේඩ් එකට වැටෙන ගාන ඩොලර් 100ක් දහවරක් 10 100යිනේ ඩොලර් 10ක ට්‍රේඩ් එකක් තමයි ඔයාලට වැටෙන්නේ. එතකොට ඇත්තටම ඔයාලා ගාව තියෙන්නේ ඩොලර් 10යි. ඔයාලා ලෙවරේජ් එක යූස් කරනවා ඩොලර් 10ක. එතකොට ඔයාලට ඇත්තටම වැටෙනවා මෙන්න මේ විදිහට ඩොලර් 100ක ට්‍රේඩ් එකක් වැටෙනවා. ඔයාලට සාමාන්‍යයෙන් MEXC ප්ලැට්ෆෝම් එකේ එහෙම Ethereum BTC එහෙම ලෙවරේජ් 500න් ඔයාලට ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා ගාව තියෙන ඩොලර් 10යි නම් එතකොට මේක 500න් ගුණ කරපුවාම ඔයාලට වැටෙන්නේ ඩොලර් 5000ක ට්‍රේඩ් එකක්. මෙන්න මේක තමයි ෆියුචර් රේට් වලදී මෙන්න මෙතන වෙන්නේ. හරි. එතකොට හරි මෙන්න මේක තමයි මෙතන මේ ගුණ වෙනවා වගේ දෙයක් තමයි වෙන්නේ. හරිද? එතකොට ඇත්තටම මේ වුණාට මේකේ වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔයාලා හිතන්නකෝ දැන් මෙතන තියෙනවා කියලා. මෙතන ඉඳන් මෙතනින් අපි මෙන්නම ලොන්ග් ට්‍රේඩ් එකක් ගන්න උඩට කියලා. මාකට් එක ඔන්න මෙන්න මේ විදිහට උඩට යනවා. හරිද? මෙතන ඔයාලා හිතන්නකෝ මාකට් එකේ මේ ගිය අප් එක 102යි. 102ක අප් එකක් තමයි මේ මූවමන්ට් එක 102යි කියලා හිතන්නකෝ. දැන් අපි මේ ෆියුචර් රේට් වලදී මෙන්න මේ විදිහට ලෙවරේජ් එක යූස් කරාට පස්සේ මෙතන වෙන්නේ මේ මාකට් එකේ මූවමන්ට් එක තමයි ඇත්තටම මෙන්න මේ විදිහට වැඩි වෙලා තියෙන්නේ. ඒ යන්නේ දැන් අර විදිහට දැන් ගත්ත කියන්නකෝ මේ ලෙවරේජ් එක 10ක් වුණ ඔය විදිහට ලොකු ගාණක් හරි කොහොම හරි ගත්ත කියන්නකෝ. එතකොට දැන් මෙතන වෙලා තියෙන අපිට දැන් ට්‍රේඩ් එකේ වෙන්නන්නෙත් එහෙම. මෙතන ඩොලර් 10ක් තියෙනවා 10න් වැඩි කරලා 100කින් වෙట్లా තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපි අර මාජින් එක වෙන්නන්නේ ට්‍රේඩ් එකට දාපුවාම මෙන්න මේ විදිහට කියලා හිතන්නකෝ. ඒ වුණාට දැන් මාකට් එක 102කින් අප් එක. ඒ වුණාට ඇත්තටම මාකට් එකේ අප් එක මෙන්න මේ විදිහට ගන්නවා. ඇත්තටම මාකට් එකේ අප් එක ඔයාලා ඇත්තරම් මාකට් එක අපේ ලෙවරේජ් 10ක් යූස් කරා නම් එතකොට මෙතන මාකට් එකේ අප් එක වෙලා තියෙනවා 120ක්. ඒ කියන්නේ ඔයාලා ඩොලර් 100කින් ට්‍රේඩ් එකක් ගත්තා නම් එහෙම ඔයාලා දැන් ඉද්දි ඩොලර් 20ක් ප්‍රොෆිට් කරලා තියෙනවා. ඒ කියන්නේ 120න්නේ. ඒතර ඔයාලා ඩොලර් 20ක් මෙතන මෙන්න මේ විදිහට ප්‍රොෆිට් කරලා තියෙනවා. ඔයාලා ලෙවරේජ් එක 10න් යූස් කරා. ඔයාලා ලෙවරේජ් එක 500න් යූස් කරලා තිබ්බනම් මේ දෙක ගුණ වෙන්නේ කීයෙන්ද 500න්. එතකොට මෙතන 1000ක් තියෙනවා. හරි. එතකොට මෙතන අප් එක තියෙනවා 1000. ඔයාලා ඩොලර් 10ක් යූස් කරලා මේ ට්‍රේඩ් එක ගත්තා. එතකොට දැන් ඔයාලට ප්‍රොෆිට් එක තියෙනවා ඩොලර් 100ක්. ඒ කියන්නේ 100ක් කියන්නේ ඩොලර් 10ක්මනේ. ඒ විදිහවත් 10ක්. එතකොට ඔයාලට මෙතන තියෙනවා ඩොලර් 100ක්. ලෙවරේජ් 500 යූස් කරලා ගත්තොත් තියෙනවා. මං හිතනවා ඔයාලට මේ දේ තේරෙන්නේ නැති කියලා. ඒ කියන්නේ ඔයාලා දැන් මෙතන මේ ලෙවරේජ් එක දෙනවා මේක මේ වෙන සුන්දර විදිහට ගන්න එපා දැන්. මෙතන තියෙනවා 100,000ක අප් එකක් තියෙනවා මෙහෙමයි කියලා ලොකු ලෙවරේජ් 110ක් මේ 100,000ක අප් එකක් තියෙනවා මේ ලොකු ලෙවරේජ් එකකින් ගත්තාම මෙහෙමයි කියලා. මේකේ මේ පැත්ත වගේම තමයි මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ මාකට් එක මේ කොයි වෙලේවත් මෙහෙම තනි කෙලින් උඩට මෙන්න මේ විදිහට යන්නේ නැහැ නේ. මාකට් එක මේ උඩට පහළ මෙන්න මේ විදිහට මේ විදිහට තමයි යන්නේ. එතකොට දැන් කොයි වෙලේ හරි මේක දැන් ඔයාලා මෙතින් ට්‍රේඩ් එක ගත්තා ලොන් ට්‍රේඩ් එකක් කියලා. ඔයාලා ඒක තමයි කන්ෆර්මේෂන් වැරදිලා මේක ෂෝට් ට්‍රේඩ්. මේ විදිහට මාකට් එක පහළට කඩන්න. එහෙම වුණොත් එහෙනම් මොකද්ද වෙන්නේ මේ මාකට් එකේ? අර විදිහම තමයි දැන් මේකේ මාකට් එකේ ඩවුන් එක ඇත්තටම 102යි. දැන් ඔයාලා ගත්තේ අර විදිහම ඩොලර් 10කින් කියලා හිතන්නකෝ. ඩොලර් 10කින් ගත්තා නම් 102ක් කියන්නේ තාම පොඩි ගන්නනේ ලොස් වෙන්න තියෙන්නේ. හැබැයි ඔයාලා මේකට ලෙවරේජ් එකකුත් යූස් කරනවා ඩොලර් 500ක. ඩොලර් 500ක. එතකොට සාමාන්‍යයෙන් ඔයාලගේ දැන් ඩොලර් 500ක් ඩොලර් 500 නෙමෙයි මම මෙතන දාන ඩොලර් 10ම කියලා. ඩොලර් 10කින්. එතකොට මාකට් එක ඇත්තටම ගිහිල්ලා තියෙන්නේ 102යි පහළට. ඒ වුණාට ඔයාලා මේක ලෙවරේජ් එකක් යූස් කරපු හින්දා ලෙවරේජ් 10ක් යූස් කරපු හින්දා ඉතා ඉක්මනට කියන මාකට් එක 100% මෙහෙම පහළට යන්න කලින් ඔයාලගේ account එකේ තියෙන මුළු balance එකම නැති වෙලා යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා ට්‍රේඩ් එකට දාව මුළු ගාණම නැති වෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ඔයාලා හිතන්න මෙතන ලෙවරේජ් 500 යූස් කරා කියලා. ඒ කියන්නේ අපි ට්‍රේඩ් එකට දාන්න ඩොලර් 10යි. මේ 10ම නැති වෙන්න නම් අපිට 100%ක් නේ නැති වෙන්න ඕනේ. එතකොට ඔයාලා හිතන්න මාකට් එක ලෙවරේජ් 500කින් ගත්තොත් එහෙම සාමාන්‍ය 100ට එකක් කියන්නේ මෙච්චරක් කියන්නකෝ. මේ 100ට එකක් යනවා කියන්නේ
මෙතන 500ක් වගේ. දැන් ලෙවරේජ් යූස් කරපු ඉඳලා 100 එකක් යනවා කියන්නේ 100 එක සමානයි 500කට. දැන් අපේ account එක නැති වෙයි අපේ account එකට ඒ කියන්නේ trade එකට දාපු ගාන නැති වෙන්න නම් අපිට උපරිම මේ යන්න ඕන ප්‍රතිශතය තමයි 100%. ඒ කියන්නේ සාමාන්‍ය මෙන්න මේ විදිහේ පොඩි මූවමන්ට් එකකිමුත් මේක අපිට නැති වෙන්න පුළුවන්. ඒක තමයි කියන්නේ අපිට අර විදිහට ප්‍රොෆිට් එක ලැබෙනවා වගේම තමයි මේකේ අනිත් පැත්ත. මේක හොඳ පැත්ත වගේම තමයි අනිත් පැත්තත්. ඒ කියන්නේ මේ ගොඩක් රිස්ක් කියන්නේ අන්න ඒකයි. මාකට් එකේ කියන්නේ ඒකයි අලුතින් එන ට්‍රේඩර්ස්ලාට මේක කරන්න එපා කියන්නේ ඒකයි. ස්පොට් ට්‍රේඩ් කරලා පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙලා මාකට් එක ගැන අවබෝධයක් අරගෙන මේ ෆියුචර් පැත්තට එන්න ඕනේ. දැන් ඔයාලට මේ කියලා දුන්න ගමන් ඔයාලා දැන් කවුන්ට් එකෙන් ඔක්කොම ටික ඒ වැඩ කියලා දුන්නා. ඔයාලා තාම කිසිම ට්‍රේඩ් එකක් දාන්න යන්න එපා. ස්පොට් ට්‍රේඩ් ගැන තාම ඔයාලට ඇනලයිස් එකක් හරියට කරගන්න බෑනේ. මම ඒ කියන්නේ තනකදී කියන්න ඔයාලා දැන් ට්‍රේඩ් කරන්න පුළුවන්. ඔයාලා ට්‍රේඩ් කරන විදිහට. ඒ ට්‍රේඩ් කරන විදිහත් මම කියලා දෙන්න. හරිද? එකපාරම දැන් මේකට ෆියුචර් එකකට ගාණක් දාන කරන්න. ඔයාලා ඉස්සෙල්ලා කියන්නේ දැන් මම ස්පොට් ට්‍රේඩින් පැත්තෙන් ඔයාලට ඇනලයිස් කරලා ඒක කියලා දීලා ඉවරනම ඔයාලා ස්පොට් ට්‍රේඩ් කරන්න පටන් ගන්න. ඊට පස්සේ මේ ස්පොට් ට්‍රේඩ් වලින් ඔයාලා කැපිටල් එක හදාගන්න. ඒ කියන්නේ දැන් ඩොලර් 10ක් ඩොලර් 100ක් තියෙනවනේ. මේ ඩොලර් 100 යූස් කරලා ඔයාලා වෙනම හදාගන්න. ඩොලර් 10ක් 15ක් මෙන්න මේ ඩොලර් 100ක් මෙන්න මේ විදිහට යනකම් ස්පොට් ට්‍රේඩ් කරලා හදාගන්න. ඊට පස්සේ ඔයාලා මේ ගත්ත ප්‍රොෆිට් එක තියෙනවනේ. ඒ කියන්නේ ඔයාලා දාපු සල්ලි නෙමෙයි. ඒක ඔයාලා ගත්ත ප්‍රොෆිට් එකනේ. මෙන්න මේ ප්‍රොෆිට් එක යූස් කරලා ඔයාලා මෙන්න මේ විදිහට ෆියුචර් ට්‍රේඩ් කරන්න එන්න. මම නම් දකින්න හොඳම විදිය මෙන්න මේ දේ තමයි ෆියුචර් ට්‍රේඩ් කරනවා. හරි මෙන්න මේ දේ තමයි ෆියුචර් ට්‍රේඩ් වලදී වෙන්නේ. මම ඔයාලට එක්සැම්පල් එකක් පෙන්නන්න හිටියේ. දෙන්නම් දැන් ඒක. හරි මම මෙන්න මේ පැහැදිලිව දැන් ඔයාලට මේ එක්සැම්පල් එකක් පෙන්නන්න. කැපිටල් එක තියෙනවා අපේ ඩොලර් 100. ඔයාලා ලෙවරේජ් එකක් යූස් කරනවා 10 ගුණයකින්. එතකොට ඔයාලා ඒ කියන්නේ එතකොට ඔයාලගේ පොසිෂන් එක ඩොලර් 1000ක් ලෙවරේජ් එක 10න් යූස් කරා. එතකොට ඔයාලගේ ට්‍රේඩ් එකේ මේ පොසිෂන් සයිස් එක ඩොලර් 1000ක් විදියට මෙන්න මේ විදියට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා හිතන්න ඔයාලා බිට්කොයින් වල තමයි මේ ට්‍රේඩ් එක ගත්තේ කියලා. ඔන්න BTC බිට්කොයින් වල තමයි ඔයාලා මේ ට්‍රේඩ් එක ගත්තේ. එතකොට මේ මාකට් එක අප් එක යනවා ඔන්න 105ක. කියන්නේ මේ මං කියන්නේ ඇත්තරම මාකට් එකේ මූවමන්ට් එකේ අප් එක යනවා 105. හරිද? එතකොට අපි දැන් මේ ලෙවරේජ් එකත් යූස් කරලා මාකට් එකේ මූවමන්ට් එක එතකොට කීයක් විදිහටද පෙන්වන්නේ? එතකොට පෙන්වන්නේ 10 වරක් 5 50. මෙන්න මේ විදිහට 150ක මෙන්න මේ විදිහට 150ක මූවමන්ට් එකක් තමයි අපිට පෙන්වන්නේ. එතකොට අපිට දැන් අපි දැන් ගත්තේ ලෝන් ට්‍රේඩ් එකක් ඔන්න මාකට් එකේ 105ක් අප් වුණා. ලෙවරේජ් 10ක් යූස් කරපු ඉඳන් ඇත්තටම 150ක් තියෙනවා. ඒ කියන්නේ අපි දාපු ගානින් එතකොට අපි 150 ප්‍රොෆිට්. මං අර කිව්වනේ අපි දාපු පොසිෂන් සයිස් එක නෙවෙයි. මේ මං අර කිව්වනේ ඔයාලට අපි අර එන පොසිෂන් සයිස් එක නෙවෙයි. ඒ කියන්නේ දැන් එහෙම බැලුවනම් දැන් ඔයාලා ඩොලර් 500ක් ලාභ වෙන්න බෑ. එහෙම නෙවෙයි වෙන්නේ. අපි අර දාපු කැපිටල් එකෙන් භාගයක් තමයි. දැන් 150ක් කියන අපි දාපු ගානේ භාගයක් ප්‍රොෆිට් නේ. එතකොට අපේ ප්‍රොෆිට් එක වෙනවා ඩොලර් 100 ට්‍රේඩ් එකට දැම්මා. දැන්ට 150ක් ගිහලා තියෙනවා. එහෙනම් අපේ ප්‍රොෆිට් එක මෙන්න මේ විදිහට ඩොලර් 50ක් විදිහට අපිට ගන්න පුළුවන්. මෙන්න මේ දේ තමයි ෆියුචර් ට්‍රේඩ් වලදී වෙන්නේ. එතකොට මම ඔයාලට කිව්වේ කාලය වැඩි කියලා කිව්ව එක දැන් ඔයාලට මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඒ කියන්නේ දැන් ස්පොට් ට්‍රේඩ් වලදී කිසිම ලෙවරේජ් එකක් නැහැ. දැන් මේකේ අප් එක 105ම නම් දැන් අපි ඩොලර් 100 ට්‍රේඩ් එකට දැම්මා. එතකොට මේකේ අප් එක 105යි නම් අපේ ඇත්තටම ප්‍රොෆිට් එක ඩොලර් 5යි. මේ මූවමන්ට් එක 105යි නම් ඇත්තටම ප්‍රොෆිට් එක ඩොලර් 5. මේකේ හැබැයි අපි ලෙවරේජ් එකක් යූස් කරා මෙන්න මේ විදිහට 10යි. මෙන්න මේකේ අපි ලෙවරේජ් එකක් යූස් කරා මෙන්න මේ විදිහට 10 ගුණයක. එතකොට අපේ ප්‍රොෆිට් එක විදිහට මෙතන ආවා ඩොලර් 50ක්.
මේකෙන් මූමන්ට් එක මේ 105යි. ඩොලර් 50ක් ආවා. මේ 105 මූමන්ට් එක යන්න ඔයා හිතන්නකෝ පැයක් යන්නේ නැති කියලා. පැයක් යන්නේ නැති. මෙතනත් යන්නේ නැති පැයක්. ඒ වුණාට මෙතන ඩොලර් 5යි මෙතන ඩොලර් 50යි. වෙනස තේරෙනවද? මෙන්න මේක තමයි මෙතන වෙනස. ඒ වුණාට මේක අනිත් පැත්ත හදිස්සිය හරි ගියා නම් මේ ඩොලර් 100ම නැති වෙන්නත් මෙන්න මේ විදිහම තමයි. මේ පැයෙන් ඉක්මනට මේ ඩොලර් 100ම නැති වෙන්න තිබ්බ. හැබැයි මේකේ කවදා හරි වැඩි වුණොත් විකුණන්නේ කියලා ඔයාලා ගත්ත ඩොලර් 100ම තියෙනවා. මෙන්න මේක තමයි ඔයාලා මේක තේරුම් ගන්න ඕනි. ස්පොට් ට්‍රේඩ් වල ෆියුචර් ට්‍රේඩ් වලයි මේ පැත්තෙන් බැලුවොත් එහෙම කාලය පැත්තෙන් බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් ඔයාලට මේ මෙතන මේ දැන් මේ පැයෙන් ගත්ත ඩොලර් 50 හොයන්න ඔයාලට මෙතන යන්න පුළුවන් දවස් 3ක් 4ක්. හැබැයි මෙතන රිස්ක් එක ගන්න. මං අන්න ඒ හින්දා තමයි ඔයාලට කිව්වේ කැපිටල් එක අපිට ලොකු කැපිටල් එකක් ඕනි කියලා. දැන් ඔයාලා ඩොලර් 100ක් දාලා මාකට් එක 105ක් අප් වෙලා ඔයාලගේ ප්‍රොෆිට් එක ඩොලර් 5යි. සාමාන්‍යයෙන් අපිට කියන්නේ දැනෙන්නේ නැති ගානනේ ඩොලර් 5ක් කියන්නේ අපිට මදි. එතකොට තමයි ඔයාලා ලොකු ගණන් දාලා මේක ට්‍රේඩ් කරන්න යනවා. මම ඉස්සරහට ඒ කියන්නේ ඔයාලා මැනේජ්මන්ට් ගැන කියද්දි කියන්න අපි සාමාන්‍යයෙන් එක ට්‍රේඩ් එකකට දාන්නේ අපේ කැපිටල් එකෙන් 105යි. එතකොට ඔයාලා හිතන්නකෝ ඩොලර් 10කින් 105ක් දාලා ප්‍රොෆිට් එකක් කරගෙන වැඩක් නැහැ. එතකොට ඔයාලා මොකද්ද කරන්නේ? තියෙන ඔක්කොම සල්ලි ටික ඩොලර් 10ම වගේ දාලා ට්‍රේඩ් එකක් ගන්න. ඒ ට්‍රේඩ් එක ලොස් වෙලා යනවා. එතකොට අපිට ලොස් එක කවර් කරගන්න ආයේ සල්ලි නැති වෙනවා. ඉතින් ඒකොල්ල බන්නවා ට්‍රේඩින් හොඳ නෑ මෙන්න මේ විදිහයි කියලා එක එක කතා කියනවා. කිසිම මැනේජ්මන්ට් එකක් නැහැ. අන්න ඒකින්ද තමයි ඔයාලා මේ දේ හරියට ඉගෙනගෙන මෙන්න මේ ට්‍රේඩින් කියන දේ කරන්න මම මේකයි කිව්වේ මේ ටික ඔක්කොම හරියට ඉගෙන ගන්න ඔයාලා ට්‍රේඩ් කරන්න යන්න එපා. දැන් ට්‍රේඩ් කරන කෙනෙක් වුණත් තාම ඉන්නේ ඔයාලා ලොස් පැත්තේ නම් මේ ටික හරියට ඉගෙන ගන්න. මේ ලෙසන් ටික ඔක්කොම කරාට පස්සේ ඔයාලා ට්‍රේඩ් කරන්න පටන් ගන්න. හරි මම හිතනවා ෆියුචර් ට්‍රේඩ් ගැන ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් ටිකක් වෙලා ගියා. තව පොඩි කොටසයි තියෙන්නේ. මම ඉක්මනට ඉවර කරන්න. හරි ඊට පස්සේ අපි යන් ස්පොට් ෆියුචර් මේ දෙකම අපි පොඩ්ඩක් සංසන්දනය කරලා බලමු. හරි මම කිව්ව දේවල් ටිකම තමයි මෙතන ආයෙ ඔයාලට පොඩ්ඩක් මතක් කරන්නේ. ස්පොට් ට්‍රේඩ් වලදී ඔයාලට කියන්නේ කොයින් ඔයාලගේ වොලට් එකට දාගෙන තියාගන්නවා. ෆියුචර් වල එහෙම කරන්නේ මූවමන්ට් එකට තමයි ඔයාලා ට්‍රේඩ් කරන්නේ. ස්පොට් වල ලෙවරේජ් යන ෆියුචර් වල ලෙවරේජ් එක යූස් කරනවා. ස්පොට් වල ලික්විඩේෂන් නෑ. ෆියුචර් වල account පිටින් ලික්විඩේෂන් වෙන්න පුළුවන්. ස්පොට් වල රිස්ක් එකක් නැත්තේ නෑ. රිස්ක් එකක් තියෙනවා. රිස්ක් එක අඩුයි. මම කිව්වා රිස්ක් එක කොහොමද මේ වෙන්නේ කියලා අපි හොඳ කොයින් තෝරගන්න ඕනේ. මෙන්න මේ විදිහේ දේවල් මත ෆියුචර් වල රිස්ක් එක ලොකු රිස්ක් එකක් තියෙනවා. ප්‍රොෆිට් ස්පීඩ් එක ස්පොට් වල මම අර ඔයාලට පෙන්නවා වගේ අර පොඩි ඒ කියන්නේ ඇත්තම මාකට් එකේ මූවමන්ට් එකම තමයි ඇත්තම මාකට් එකේ තියෙන්නේ. ඒකට ප්‍රොෆිට් වල ස්පීඩ් එක හරිම ස්ලෝ. ෆියුචර් වල ස්පීඩ් එක ෆාස්ට්. මොකද ලෙවරේජ් එක යූස් කරන හින්දා අර ඇත්තම අප් එක අපි යූස් කරන ලෙවරේජ් එකෙන් ගුණ වෙලා තමයි අපිට හම්බෙන්නේ. ඇනලයිස් කරන්න ඕනේ විදිහ ගත්තොත් එහෙම ස්පොට් ට්‍රේඩ් වලට ලොන් ටර්ම් කියන්නේ ලොකු ටයිම් ෆ්‍රේම් වලින් ඇනලයිස් කරලා මෙන්න මේ විදිහට ගන්න ඕනේ. ෆියුචර් වලට අපිට ස්කැල්පින් මේ දේ ස්වින් ට්‍රේඩ් මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. ඒවත් ඉස්සරහට අපි කතා කරමු. මම අර ඔයාලට කිව්වා වගේ ස්පොට් ට්‍රේඩ් බිග්නර්ස්ලාට හොඳයි. ෆියුචර් ට්‍රේඩ් ඇඩ්වාන්ස් කියන ඔයාලා ස්පොට් ට්‍රේඩ් අඩුම අවුරුද්දක් දෙකක් තුනක් හරි මෙන්න මේ විදිහට කරන්න කරලා ස්පොට් ට්‍රේඩ් මෙන්න මේ විදිහට කරලා ෆියුචර් ට්‍රේඩ් පැත්තට එන්න. හරි මෙන්න මේ විදිහට මේ ලෙසන් එක අදින් ඉවර කරනවා. මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් පහල මගේ WhatsApp group එකේ link එක දාලා තියෙනවා. මේ දවස්වල නම් group එකේ active නැහැ. ඒ number එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා ඉක්මනටම ඒක මම අය හදනවා. ඒ කියන්නේ මම channel එකේ ඉන්න කට්ටියට කියනවා group එකේ දැන් සති දෙක විතර ඉඳන් කිසිම update එකක් නැතුව ඇති. ඒ කියන්නේ ඒ හදලා තිබ්බ මගේ admin තිබ්බ number එකට පොඩි අවුලක් වුණා. ඒකයි තමයි තව කියන්නේ පොඩි team එකක් එකතු වෙලා තමයි මේ වැඩේ කරගෙන ගියේ. එක account එකකින් තමයි ඒක link කරලා තිබ්බේ. ඒකයි Discord එක පැත්තේ මම ඒත් update දුන්නා. Discord එක පැත්තේ update දුන්නා. මේ ඔයාලා Discord එකට සම්බන්ධ වෙලා නැත්නම් Discord එක පැත්තට එන්න. ඒකෙන් ලොකු වැඩ ටිකක් කරනවා. මොනවාම හරි දෙයක් තේරුම් නැත්නම් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මම කමෙන්ට් හැමෝගෙම කමෙන්ට් කියවනවා. එහෙම නැත්නම් එහෙම මට මැසේජ් එකක් දාලා අහන්න කොහොමද කියලා මම කියලා දෙන්න තුන් ඉන්නේ. මම අනිවාර්යෙන්ම මගේ ටයිම් එක කරගෙන මම කියලා දෙනවා ඒවා.
හරි දැම්ම ට්‍රේඩ් කරන්න යන්න එපා. හරි මෙන්න මේ ටික තමයි ඔයාලට කියන්න ඕනේ. ඉතින් ගොඩක් මහන්සියලා මේ වීඩියෝ හදන්නේ. කවුරු හරි යාළුවෙක් හරි කවුරු හරි ඉන්නවා නම් ඒ කියන්නේ ගොඩ යන්න කුහකමින් ඉන්න එපා. මේ ට්‍රේඩින් කියන්නේ සල්ලි කන්දක් කියන්නකො මේකෙන් පොඩි කැල්ලක් ගත්ත කියලා ඔයාලට නැති වෙන දෙයක් එහෙම නැහැ. ඒ හින්දා එකතු වෙලා මේක ගොඩ යන්න පුළුවන්. ඒ හින්දා මේක තව කවුරු හරි කියන්නේ මේවට ආස කෙනෙක් මෙන්න මේ විදිහට ට්‍රේඩින් ගැන මේ ගැන දැනගන්න ආස කෙනෙක් ඉන්නවනම් ඔයාලා මගේ වීඩියෝ ඔයාලට ෂෙයා කරන්න. හරි ඉතින් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉස්සරහ ලොකු ටිකක් කරනවා. හරි එහෙනම් හැමෝටම හැපි ට්‍රේඩින්. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.